වෙල්කම් ටු ක්‍රීටස්. ඔයාල මේ අදත් එකතු වෙලා ඉන්නේ ශවි ක්‍රීටස් YouTube චැනල ඇත් එක්ක. ඉතින් අද ගෙනාපු වීඩියෝ එක තමයි අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් අද අන්බොක්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ R1S සෙල්ෆි ස්ට්‍රික් එක. මේ දවස්වල මාකට් එකේ ලෝ ප්‍රයිස් රේන්ජ් එක යන මේ සෙල්ෆි ස්ට්‍රික් එක ඇත්තටම ගෙවන ගානට වටිනවද කියලා අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඒ වගේම ඔයාට දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක තමයි මේ channel එකේ එන පළවෙනිම වීඩියෝ එක. මේ වගේ තවත් ටෙක්නික් වීඩියෝ, unboxing වීඩියෝ, review වීඩියෝ ගොඩක් මේ channel එකේ එන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔයත් දැම්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉතින් වැඩි කතා බහ විස්තර නැතුව යන් අපේ වීඩියෝ එකට. මම ශවින් ප්‍රියංජන. හෙලෝ ක්‍රීටර්ස්, කොහොමද ඔයාලට? ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා මට. ඉතින් ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. මම මේ R1S ස්මාර්ට් සෙල්ෆි ස්ටික් එක මිලදී ගත්තේ කොහෙන්ද, මිලදී ගත්තේ කීයටද, ඒ වගේ දේවල් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ හින්දා ඔයා කොහෙවත් ස්කිප් නොකර බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් අපි දැන් ආපේ R1S ස්මාර්ට් සෙල්ෆි ස්ට්‍රික් එක අන්බොක්ස් කරන්න. ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ R1S සෙල්ෆි ස්ට්‍රික් එක අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් මගේ අතේ අද තියෙන්නේ R1S ස්මාර්ට් සෙල්ෆි ස්ට්‍රික් එක. ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක බොක්ස් එක ගැන කතා කරොත් මුලින්ම අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් මෙතන උඩින් සෙල්ෆි ස්ට්‍රික් R1S කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සෙල්ෆි ස්ට්‍රික් එකේ ෆොටෝ එකක් මේ බොක්ස් එකේ ඇතුළත් කර තියෙනවා. ඒ වගේම බොක්ස් එකේ අනිත් පැත්තට ගියොත් සෙල්ෆි ස්ට්‍රික් එකේ අනිකුත් ඡායාරූප 3ක් මේ විදිහට බොක්ස් එකේ අනිත් පැත්තේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සෙල්ෆි ස්ට්‍රික් එක ඔයා මිලදී ගන්නවා නම් ඔයාට පුළුවන් පාට 4කින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මිලදී ගන්න. ඉතින් ඒ කලර්ස් ගැන කතා කරොත් ඔයාට මිලදී ගන්න පුළුවන් පින්ක් කලර්, බ්ලූ කලර්, වයිට් කලර්, බ්ලැක් කලර්. ඒ වගේ පාට 4කින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම බොක්ස් එකේ පිටිපස්ස බලද්දී සෙල්ෆි ස්ට්‍රික් එකේ විස්තර ඩීටේල්ස් ටිකක් බොක්ස් එකේ සඳහන් කර තියෙනවා. ඉතින් අපි දැන් මේ සෙල්ෆි ස්ට්‍රික් එකේ බොක්ස් එක ගැන කතා කරලා ඉවරයි. දැන් අපි යමු සෙල්ෆි ස්ට්‍රික් එක ගැන කතා කරන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි මුලින්ම මේ බොක්ස් එක අන්බොක්ස් කරගමු. ඉතින් බොක්ස් එක අන්බොක්ස් කරගත්තට පස්සේ මට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ සෙල්ෆි ස්ට්‍රික් එක. ඉතින් මේ තියෙන සෙල්ෆි ස්ට්‍රික් එක. ඒ වගේම බොක්ස් එකේ බලා ගන්න පුළුවන් තවත් USB කේබල් එකක්. ඉතින් මේ USB කේබල් එක ඇයි මේ සෙල්ෆි ස්ට්‍රික් එක කියලා වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් මම මේ USB කේබල් එක පැත්තකින් තියාගන්නවා. ඉතින් සෙල්ෆි ස්ට්‍රික් එක ගැන කතා කරොත් මේ සෙල්ෆි ස්ට්‍රික් එක තනිකර ප්ලාස්ටික් වලින් හදලා තියෙන සෙල්ෆි ස්ට්‍රික් එකක්. ඒ හින්දා අතට මාරම සැහැල්ලු සෙල්ෆි ස්ට්‍රික් එකක් විදිහට මේ R1S සෙල්ෆි ස්ට්‍රික් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මෙන්න මෙහෙම තමයි එන්නේ. අපිට පුළුවන් මෙතන රොටේට් බටන් එකකින් මේක කරකලා මේක දිග අරගන්න. ඉතින් දිග අරගත්තට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට තමයි සෙල්ෆි ස්ට්‍රික් එක. මේ සෙල්ෆි ස්ට්‍රික් එකේ විශේෂ කාරණාවක් වන්නේ මෙතන උඩින් ඇවිල්ලා තියෙන වයිට් කලර් LED ලයිට් එක. ඉතින් මේ ලයිට් එක ලෙවල් 3කින් සමන්විත වෙනවා. ඒ වගේම ඔයාට තවත් කාරණාවක් කියන්න ඕන විශේෂ කාරණාවක් මේ සෙල්ෆි ස්ට්‍රික් එක තනිකරම Bluetooth වලින් වැඩ කරන සෙල්ෆි ස්ට්‍රික් එකක්. ඉතින් ඔයාට Bluetooth ෆෝන් එකට කනෙක්ට් කරගෙන සෙල්ෆි එකක් ගන්න, ෆොටෝ එකක් ගන්න, වීඩියෝ එකක් ගන්න වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් Bluetooth කනෙක්ට් කරන්න මෙන්න මේකට මේ බටන් එක ප්‍රෙස් කරන් ඉඳලා මේ බටන් එකේ ලයිට් එකක් පත් වෙනවා. එතකම් මේ බටන් එක ප්‍රෙස් කරන් ඉඳලා ෆෝන් එකේ Bluetooth on කරලා ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක රිමෝට් එකක් වගේ පුංචි ගැජට් එකක්.
ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් ගැන තවත් කතා කරොත් මේ තියෙන්නේ ෆෝන් හෝල්ඩ එක. ඉතින් මෙතනට ෆෝන් එක ශක්තිමත් විදිහට හෝල්ඩ් කරගන්න පුළුවන්. මං හෝල්ඩ් කරලා බැලුවා ෆෝන් එක හොඳටම හිරවෙනවා, ෆෝන් එක වැටෙන්න බලන්න. ඉතින් සෙල්ෆි ස්ට්‍රික් එක ගැන තවත් දෙයක් කතා කරොත් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මෙච්චරක් විතරක් නෙමෙයි දික් වෙන්නේ. ඉතින් සෙල්ෆි ස්ට්‍රික් එක ඔයාට මෙන්න මේ ඇලුමිනියම් බටේ මෙම දිගට ඇදලා තවත් මේ සෙල්ෆි ස්ට්‍රික් එක දික් කරගන්න පුළුවන්. ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මේ LED ලයිට් එක චාර්ජ් කරන්න තමයි අරමං ඉස්සල්ල පෙන්නුවේ ඒ USB කේබල් එක අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ ලයිට් එක බැටරි බහිනවයි, ඒ හින්දා මේක චාර්ජ් කරගන්න තමයි අපිට USB කේබල් එක දීලා තියෙන්නේ. ඉතින් ෆෝන් හෝල්ඩ් එකේ ෆෝන් එක amount කරන්න වෙන්න මේ විදිහට ෆෝන් එක amount කරාම ෆෝන් එක කිසිම විටකවත් බිමට වැටෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. හොඳට තදට මේ හෝල්ඩ් එකට ෆෝන් එක හිර වෙනවා. ඉතින් ඒ වගේම ඔයාට තවත් දෙයක් මතක් කරන්න ඕනේ, මේ සෙල්ෆි ස්ට්‍රික් එක සෙල්ෆි ස්ට්‍රික් එකක් විදිහටම නෙමෙයි භාවිතා කරන්න පුළුවන්. මේ සෙල්ෆි ස්ට්‍රික් එක ට්‍රයිපෝඩ් එකක් විදිහටත් ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් කොහොමද ඒක කරන්නේ? එහෙම අපි ට්‍රයිපෝඩ්ඩක් විදිහට යූස් කරන්න කොහොමද? ගොඩක් අයට ඒ ප්‍රශ්නේ එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් එකේ ඔයාට පුළුවන් මෙන්න මේ අපි අතින් අල්ලන කොටස මෙන්න මේ ආකාරයෙන් මෙහෙම දිග අරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක ඕනම මතු පිට තිරස් තැනක මේක කොහොමද තියාගන්න. ඉතින් මේක ට්‍රයිපෝඩ්ඩක් විදිහටත් යූස් කරන්න පුළුවන්. මෙතන ට්‍රයිපෝඩ්ඩක් විදිහටත් මේක මෙහෙම තියාගෙන මෙතන ෆෝන් එක හෝල්ඩ් කරා කියලා කිසිම පිටකවත් ඉස්සරහට බර වෙලා මේ සෙල්ෆි ස්ට්‍රික් එක වැටෙන්නේ නැහැ. ඒ විලට මේ සෙල්ෆි ස්ට්‍රික් එක අපිට දැනෙන්නේ ට්‍රයිපෝඩ් එකක් විදිහට. ඒ වගේම ඔයාට කියන්න තියෙනවා ඔයා මේ සෙල්ෆි ස්ට්‍රික් එක බයි කරනවා. ඉස්සෙල්ලා මම වීඩියෝ එකේදී කිව්වා වගේ මං කිව්වා ඔයාලට මේ සෙල්ෆි ස්ට්‍රික් එක බයි කරන්න පුළුවන් තැන් මං කීයටද මේ සෙල්ෆි ස්ට්‍රික් එක මිලදී ගත්තේ, ඒ වගේ දේවල් කතා කරනවා කියලා. ඉතින් ඔයාට මේ සෙල්ෆි ස්ට්‍රික් එක මිලදී ගන්න පුළුවන් දරාස් ඇප්ලිකේෂන් එකකින්. මේ සෙල්ෆි ස්ට්‍රික් එක මට මිලදී ගන්න වැය වුණ මුදල රුපියල් 1050යි. ඒ 1050ක් වුණේ මේ සෙල්ෆි ස්ට්‍රික් එක මට මිලදී ගන්න මෙන්න මේ LED ලයිට් එකත් එක්ක මං ගත්ත නිසා. ඉතින් මේ LED ලයිට් එක නැතුව ඔයාට පුළුවන් ඩරස්සකේම බලා ගන්න මේ සෙල්ෆි ස්ට්‍රික් එක ගැන රුපියල් 600කට වගේ ඔයාට මේ සෙල්ෆි ස්ට්‍රික් එක ගන්න පුළුවන්. ඉතින් මං රෙකමන්ඩ් කරන්නේ ඔයා මේ LED බල්බයක් තියෙන සෙල්ෆි ස්ට්‍රික් එක මිලදී ගන්න කියලා. ඉතින් දරාස්සකට ගිහින් ඔයාට මේ සෙල්ෆි ස්ට්‍රික් එක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි සර්ච් බාර් එකට ගිහින් ඔයා සර්ච් කරන්න R1 සෙල්ෆි ස්ට්‍රික් කියලා. ඊට පස්සේ රිසර්ච් ගොඩාක් එයි. හෙලෝ ක්‍රියේටර්ස්, ඉතින් අද වීඩියෝ එක කොහොමද? ඉතින් R1 සෙල්ෆි ස්ට්‍රික් එක ඔයාටත් බයි කරන්න ඕනේ නම් ඔයාට බයි කරන්න පුළුවන් ඩරාස් ඇප් එකෙන්. ඒ වගේම ඔයාලගේ පැත්තේ ෂොප් වල තියෙනවා නම් ඔයා කැමති තැනකින් බයි කරන්න. ඉතින් මම නම් මේ සෙල්ෆි ස්ට්‍රික් එක ඕඩර් කරේ ඩරාස් ඇප්ලිකේෂන් එකෙන්. ඉතින් මේ තියෙන්නේ ඒ සෙල්ෆි ස්ට්‍රික් එක R1 සෙල්ෆි ස්ට්‍රික් එක. ඉතින් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මාරම විදිහට මේ ගානට වටිනවා මගේ මතයට අනුවනම්. ඉතින් ඔයාට ෆොටෝ එකක් ගන්න, සෙල්ෆි එකක් ගන්න, ඔයා බ්ලොග් කරන කෙනෙක් නම් බ්ලොග් එකක් කරගන්න මාරම විදිහට වටින සෙල්ෆි ස්ට්‍රික් එකක් තමයි මේ R1 සෙල්ෆි ස්ට්‍රික් එක. ඒ වගේම මේකේ බ්ලූටූත් ෆීචර් එක, ඒ වගේම මේක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන තාත්තට මාර විදිහට සැහැල්ලුයි. يعني රෑ වෙලා වීඩියෝ එකක් ඔයාට රෙකෝඩින් කරගන්න හම් වෙන මේ LED ලයිට් එක හින්දා තවත් මේ සෙල්ෆි ස්ට්‍රික් එක මාරම් විදිහට වටිනවා මේ ප්‍රයිස් එකට. ඉතින් ඔයත් මේ සෙල්ෆි ස්ට්‍රික් එක පාවිච්චි කරන කෙනෙක් නම්, පාවිච්චි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා දන්න දෙයක් තියෙනවා නම් යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මතක් කරන්න තියෙනවා ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ unboxing video, review video, technique video මේ channel එකේ අද ඉඳලා දිගටම upload වෙන්න නියමිතයි. ඒ හින්දා ඔයත් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, නොදන්න දේවල් ගොඩක් දැනගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මං ඔයාලගෙන් අද සමු ගන්නවා. මම ශාබීන් ප්‍රියංජන.